රාජකාරී ජීවිතේ තවත් ලස්සන කතාවක් කියන්නම්. මේකත් උනේ අපි මාර්ගයේ රාජකාරී කරන අවස්ථාවක ප්‍රධාන නගරයක එකපාරටම ප්‍රතිවිරුද්ධ දිශාවෙන් කාන්තාවක් එනවා යතුරුපැදියක ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් තමයි එන්නේ. ඇය ප්‍රතිවිරුද්ධ මන්තිරුවේ ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි ගමන් කරන්නේ. හැබැයි ඇයගේ ඉස්සරහට වාහන එනවා. ඒට කිසි ගාණක් නැහැ. එයා වාහන වලට අයින් කරගෙන මම එකපාරටම පාර මැදට ගිහිල්ලා මේ බයිසිකලේ නතර කරලා පාරෙන් අයිනට ගත්තා. හැබැයි ඒ අවස්ථාවේදීවත් ඇයට දැනුන්නේ නැහැ ඇය මොකද්ද කරන්නේ වරද කියන එක. ඊට පස්සේ මම තේරුම් කළ දුන්නා ඔබ බරපතල වරදක් කරන්නේ. ඔබ මේ රෝන් සයිඩ් එක යන්නේ කියලා. ඊට පස්සේ තමයි ඇය තේරුම් ගත්තේ තමන් වරදක් කරනවා කියලා. එහෙම කිසි ගාණක් තිබුණේ නැහැ මේ කාන්තාවට. හැබැයි ඊට පස්සේ කිව්වා මහත්තයා මේ මම ලොකු අවුලක ඉන්නේ ලොකු ප්‍රශ්නයක ඉන්නේ. මගේ දරුවා රෝහලේ ඉන්නේ මම මේ ෆාමසියට ආවා මේ බෙහෙත් එකක් අරන් යන්න කියලා. ඒ නිසා මේ මට ඇත්තටම මේ මගේ ඔළුවත් අවුල් වෙලා තියෙන්නේ කියලා එයා කිව්වා. ඉතින් ඇත්තටම මේ ඇයි ලොකු වරදක් තමයි කරලා තිබුණේ. හැබැයි ඒ වෙලාවේ අපි ඇයට දඬුවමක් දෙනව වෙනුවට මම ඒ වෙලාවේ රෝහල් පොලිසියට කතා කරලා ඇගේ දරුවා ඇත්තටම රෝහල්ගත වෙලාද ඉන්නවද කියලා විමසීම් කළා. ඇත්තටම ඔව් දරුවා දැඩි සත්කාරයකේ ප්‍රතිකාර ලබනවා අසනීප තත්ත්වයක් නිසා. ඉතින් අපිට ඒ වෙලාවේ නීතිය ක්‍රියාත්මක කරන්න හිතුන්නේ නැහැ. මොකද ඇයට ඒ වෙලාවේ නීතිය ක්‍රියාත්මක කරන්න ඇය සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම වෛර කරයි. නමුත් ඒ වෙලාවේ අපි අවවාද කරලා යවුවා. මොකද සාධාරණ හේතුවක්. නමුත් ඇය බරපතල වරදක් කරලා තිබ්බේ. නමුත් අම්මා කෙනෙකුට තමන්ගේ දරුවා රෝහලේ ඉන්නකොට හිතට දැනෙන දුක, ඒ වගේ වේදනාව මොනතරම්ද කියලා අලුතෙන් කියන්න අවශ්‍ය නැහැ. අපිටත් ඒ දුක වේදනාව දැනෙන නිසා අපි කතා බහ කරලා ඇයට තදින් අවවාද කරලා ඇයට පරිස්සමෙන් රෝහලට යන්න අවශ්‍ය පහසුකම් සපයා දුන්නා. ඉතින් පාරේදී අපි රාජකාරී කරන අවස්ථාවලදී අපිට ඇත්තටම ඔයගේ මාර අත්දැකීම් තියෙනවා. ඉතින් අපි නමුත් පොලිසිය විදියට මිනිස්සු අපිව දකින්නේ අමුතු මානසිකත්වයෙන්. ඒකට හේතු තියෙනවා, බොහෝ හේතු තියෙනවා. අපි 100%ක් හරි කියන කාරණා නේ මම කියන්නේ. නමුත් රාජකාරී කාලය තුලදී අපි මිනිසුන්ට කරන ඒ සේවාවන්, මිනිසු වෙනුවෙන් කරන කැපකිරීම, මිනිසුන්ට කරන උදව් පිළිබඳව සමාජගත වෙන ඇත්තටම අඩුයි. ඒක තමයි පොලිසියට මේ වෙනකොට පොලිසිය පිළිබඳ මහ ජනතාව තුළ විශ්වාසය පළදු වෙලා තියෙන. ඒ නිසා තමයි මේ කතාව කිව්වේ අපි රාජකාරී ජීවිතය තුළ අපිට ඔයගේ අනන්තවත් මිනිස්සු මුණ ගැසෙනවා. අපි පුළුවන් විදිහට උදව් කරනවා. නමුත් පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරියෙක් ගතින් වෙන වැරදි අඩුපාඩු තමයි නිරන්තරයෙන්ම සමාජගත වෙන්නේ. ඒවට තමයි මිනිස්සු ප්‍රතිචාර දක්වන්නේ. යහපත් හොඳ දේවල් වලට අපිට ප්‍රතිචාර දක්වනවා අඩුයි. ඉතින් මම ආයිත් කියන්නේ මේ පොලිසිය ඇතුලේ මේ රටට